ඇත්තටම අපි අතින් දරුවෝ මග හැරලා නෙවෙයිද තිබුණේ. විශේෂයෙන් කියන්නේ උනේ දකුණු පළාතට ඉස්සරලා ඇවිල්ලා මාතර දරුවන්ගෙන් අද මේ ඉක්මත් එක්ක කරපු අධ්‍යාපනික ගණන්වල මම හිතනවා දැන් අනිවාර්යයෙන්ම අධ්‍යාපනයේ නව හැරවුම් ලක්ෂයක ඔබේ දරුවන් රැගෙන යනවා. මොකද සර් එක මම ඊයේ කතා කරා ඒ කලින් මම සර්ව ස්ටඩි කරා. ඒ නිසා තමයි අද මම මෙතෙන්ට ආවේ. මේ දේවල් ඇත්තටම නවතාවයත් එක්ක ඔබට සහ ඔබේ දරුවන්ට ඉස්සරහට යන්න ඕන වේවි. විශේෂයෙන් AI තාක්ෂණය සහ මේ ගැඹුරු අධ්‍යාපනික ක්‍රම මනෝවිද්‍යාත්මක ක්‍රම තමයි මෙතුමා මේ වචන නොකිය වෙනත් ආකාරයකින් ඔබේ දරුවන්ට දුන්නේ. මේ ඇක්ටිවිටි වල මේ දෙකම තිබුණේ සාරය තමයි. මෙතනදී ගුරුවරයා වෙන්නේ දෙමව්පියෝ. ඒක වෙන්න ඕන දෙයක්. ඇත්තටම අපි අතින් දරුවෝ මග හැරලා නෙවෙයිද තිබුණේ. පස්සේ දුක් වෙනවා. ප්‍රතිඵල ආපුවම අන්නනවා අපිට වෙච්ච දේ කියලා. දැන් හොඳම පාර තියෙනවා. හොඳම මග පෙන්වීම තියෙනවා. දුක් වෙන්න කලින් දුක් වෙනවද නැද්ද කියලා අපිට හිතන්න පුළුවන්. ඔබ සහ ඔබේ දරුවෝ දැන් ඔතන ඉන්නවා. සාක්ෂි දෙකම අපිට තියෙනවා. ඒ සාක්ෂිත් එක්ක තමයි මෙතුමා ඔබට කතා කරේ. ශේත්‍රයේ ප්‍රවීණයෙක් මෙතුමත් එක්ක මගේ දරුවත් ඊයේ එකතු වුණා.